ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්ප්‍රින්ට් ට්‍රැක් වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් සමග. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද data update කරන්න කියලා. අපි දැනට data insert part එක සහ data display part එක කතා කරගෙන ඉවරයි. අපි අද මේ වීඩියෝ එකෙන් data update function එක ගැන කතා කරමු. මුලින්ම backend එකේ update function එක call කරගමු.
මේ තියෙන්නේ අපේ back end එකට අතලා update function එක. මේ update function එක නම් ටිකක් තිකයි. මොකද image uploading එකත් සමග කරපු නිසා. මේක මුලින්ම මම API එක call කරලා තියෙනවා. මෙතන file එකට set වෙන ටික call කරලා ඊට පස්සේ අපි set කරා already තියෙන data. image එක නැතුව අනිත් data ටික මෙතනට set කරා. මෙතනට call කරලා තියෙන set IDs get ID වලට මතකද model එකේ අපි get set set ගන්න. ඒ ටික තමයි මෙතනට call කරලා තියෙන්නේ. මෙතන දාලා තියෙනවා අපේ folder location එක upload කරන image ටිකේ save වෙන්න. ඊට පස්සේ try catch block එකක් දාලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒක බලා ගන්න. back end එකෙන් වෙන්නේ මෙන්න මේ ටික. දැන් අපිට තියෙන front end එකේ වැඩ ටික කරන්න. මුලින්ම මම display page එකට ගිහිල්ලා update button එක call කරගන්නවා. අපේ update button එක අපි දැන් call කරගෙන තියෙන්නේ. මෙතනදී අපි update navigate කියලා function එකක් call කරගෙන ඒක මෙතනදී on click එකක් use කරලා set කරගත්තා. මේ තියෙන්නේ අපේ update navigate කියන function එක. මෙතනදී අපි ID එක setup කරගත්තා අපේ path එකත් එක්ක. දැන් අපි මෙතන path එක call කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ app.js එක setup කරගන්න. මේ update path එක app.js එකේදී define කරද්දී පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකෙදී අපි path එකත් එක්ක ID එක call වෙන විදිහට තමයි අපි setup කරගන්නේ. මුලින්ම අපි update file එක create කරගෙන ඉමු. අපි අපේ update file එක create කරගත්තා. දැන් තියෙන්නේ අපිට මේක app.js එකට call කරගන්න. අපේ update item කියන ෆයිල් එක මේකට call කරගත්තා. කලින් කීවා වගේම මම මේකෙදි path එකත් එක්ක ID එක සමග setup කරගත්තා. අපි දැන් front end එකට ගිහිල්ලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. refresh කරමු. හරි අපේ data ටික පෙන්නනවා. ඒ වගේම අපි add කරපු update button එකත් පෙන්නනවා. අපි click කරලා බලමු අපේ update page එකට යනවද කියලා. හරි. අපි update page එකටත් යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන URL එකේ එක කියලා පෙන්නනවා. මේ එක කියලා පෙන්නන්නේ අපි අදාළ බටන් එක ක්ලික් කර අප්ඩේට් බටන් එක ක්ලික් කර item එකේ ID එක. ඔයාලට මේක database එකට ගිහිල්ලත් බලා ගන්න පුළුවන්. අපි තව item එකක් add කරලා ඒකට අදාළ update button එක press කරපුවා මෙතන URL එකේ පෙන්නන්නේ ඒ item එකට අදාළ ID එක. අපේ මූලික feature ටික හරි. දැන් අපිට තියෙන අපේ update form එකේ function ටික create කරන්න. ඒකට මම යනවා update form කියන page එකට. හරි. මේ තියෙන්නේ අපේ update item page එක. මේකේ මුලින්ම අපි form එකක් generate කරගෙන ඉමු. මම මේකට අපේ item insert ඒ කියන්නේ add කරන part එකේ form එක copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරගන්නවා. මොකද මේ form එකම තමයි මේකට set වෙන්නේ පොඩි changes විතරක් සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ අපේ form එක. මේකේදී පොඩි errors එනවා. මොකද අපි තාම function ටික implement කරලා නැති හින්දා. හරි. අපි යන් දැන් අපි function ටික implement කරන්න.
හරි අපි අප්ඩේට් ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගත්තා. මෙතන මුලින්ම යූස් කරගෙන ID එක ඩිෆයින් කරගත්තා. ඊට පස්සේ මෙතන ෆෝම් එකේ data ටික සෙට් කරගත්තා. මෙතන item ID, item name, category detail වෙනකම් ටැග් කරගෙන item image එක null කියලා දුන්නා. fetch item data. ඒ කියන්නේ අපි data ටික fetch කරගත්තා. අපි update page එකට ගියාට පස්සේ already data ටික fetch කරගන්නවා මෙතන. මෙතන අපි path එක call කරේ back t එකක් දීලා තියෙන්නේ. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන දීලා තියෙන්නේ back t එකක්. මෙතන data fetch කරගත්තී මොනවත් නැත්නම් empty විදියට පෙන්වන්න තමයි මෙතන මේ විදියට දීලා තියෙන්නේ. මෙතන catch එකක් දීලා තියෙනවා මොකක් හරි array එකක් આવොත් ඒක setup කරලා display වෙන්න කියලා. ඊට පස්සේ fetch item කියන ෆන්ක්ෂන් එක call. ඊට පස්සේ තියෙන අපේ on submit එක. ඒ කියන්නේ data submit කරාම මොකද වෙන්නේ කියලා. මෙතන append එකක් දාලා තියෙනවා දැන්ට තියෙන data update වෙලා අලුත් data ටික setup වෙන්න කියලා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ මේ data ටික යන්න ඕන path එක. මේකෙත් උඩුකමා දෙක නෙමෙයි දාලා තියෙන්නේ backtick එක. ඊට පස්සේ data ටික update වුණාට පස්සේ අපේ all display item page එකට navigate වෙන්න කියලා path එක දීලා තියෙනවා. alert එකක් සමග. ඊට පස්සේ මෙතන catch එකක් දීලා තියෙනවා මොකක් හරි array එකක් තියෙනවා නම් ඒක alert එකකින් display වෙන්න කියලා. ඊට පස්සේ මම මේ function එක call කරගත්ත එක form එකට setup කරගත්තා. ඔයාලට කරන්න තියෙන්නේ මේ value කියන එකට form data දෙන්න විතරයි. හැම එකේම value එකට form data.item name, item form data.id ඒ විදිහට ඔයාලට form data කියන කල්ටින් add කරන්න විතරයි තියෙන්නේ. හරි අපේ front end එකේ function ටික create කරලා ඉවරයි. මම අපේ back end එකෙත් update එකකට දාලා පොඩි update වගේක් කරගත්තා. ඔයාලත් අනිවාර්යෙන් මේ update ටික කරන්න ගිහිල්ලා. මම මෙතන update එකේදී else එක යටතේ system.out.print එකේ මේ file get.origin file කියන එක අයින් කරනවා. ඊට පස්සේ මම මෙතන ID එක දෙසරක් define කරලා තියෙන එක අයින් කරන එක සැරේට. ඊට පස්සේ මම මේ අපේ image folder location එක දීලා තියෙන අලුත් row දෙකක් add කරනවා. මේ විදිහට අලුතින් row දෙකක් මෙතෙන්ට add කරා. මුලින්ම කරේ මෙතන file.getOrigin කියන එක අයින් කරා. ඊට පස්සේ මෙතන ID එක දෙපාරක් define වෙලා තියෙන එක අයින් කරා. මෙතෙන්ට අලුතින් row දෙකක් සහ මෙතන මේ S එක item details කියන එක S එක අයින් කරනවා. හරි. අපි දැන් back end එක run කරලා බලමු අපේ front end එකේ update function එක වැඩද කියලා. මම back end application main file එකට යනවා. stop කරලා run කරනවා අය. දැන් යමු අපේ page එකට. refresh කරනවා. update අපේ data ටික filter වෙලා catch වෙලා නැහැ. මෙතන බලමු මොකක්ද ගැටලුව කියලා front end එකට ගිහිල්ලා. හරි. මම මෙතන fetch item කියලා දීලා තියෙන්නේ. ඔයාලත් ඔයාලා code එකේ use effect එකේ fetch item කියලා const fetch item කියලා දීලා තියෙන එක වෙනස් කරන්න මේ response කියලා. මම copy කරලා මෙතන දෙන්න. හරි. අපි දැන් අය page එකට ගිහින් බලමු. හරි. අපේ data ටික fetch වෙලා විත් තියෙනවා. අපි බලමු දැන් update කරන්න. මම ABCD කියලා දෙනවා. update item update successfully කියලා අපි message එක ආවා. අපි okay දෙමු. හරි. අපේ all item page එකට navigate වුණා. අපේ item details එක update වෙලා තියෙනවා. හරි. අපි අපේ database එකට ගිහිල්ලා බලමු අපේ database එකෙත් වෙනස් වෙලාද කියලා. මම refresh කරන්න. හරි. අපේ database එකට update වෙලා තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද data update කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් අපැහැදිලි තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ item එකක් delete කරන්නේ කොහොමද කියලා.